විරාමයකට පස්සේ අපි නැවතත් එකතු වෙන්නේ Coffee with Charlotte program එකත් එක්ක. ඉතින් ඔයාලා දන්නවද program එකට කවුද ඇවිල්ලා ඉන්නේ කියලා? ඒ තමයි අපේ සානක bro. ඉතින් අගෙන ආවේ අපි ඊළඟ segment එකට. ඒ තමයි wife to prank එක. ඉතින් සානක bro මේ වගේ ප්‍රසිද්ධ මාධ්‍යයක wife to prank එකක් කරාට කමක් නැද්ද? අනික කවුද මේ කතා කරන්නේ? ඔයාට නම් මාව මතක නැතුව ඇති. හැබැයි කැම්පස් කාලේ මට ඔයාගෙන ක්‍රෂ් එකක් තිබුණා. සමන් ඉතින් බාප්පා හිච්චලාගේ ගෙදර ඇවිල්ලා අයියාගේ කම්මැලි කම යන මට ටීවී එක හරි දාලා දෙන්න තිබුණා. කොහෙද මේ පොඩිසාදේ පයින් ගහලා එක කඩලා දැම්මනේ. කිසි දෙයක් පරිස්සම් කරගන්න බෑයි. ටීවී නෙවෙයි බං මම ලංකාවට ආවත් හරි තාම සිංහල සින්දුවක් ඇහුවේ නෑ. අපේ හිච්චමද ගායකයා. හිච්චා. අද කාලේ ළමයි සිංහල සින්දු කියනවා කියලා මොනවද කියන්නේ? කුණුහරුපනේ. අනේද කියන්නේ අයියේ. ඒ කාලේ අපි අහපු සින්දු. රත්නපුරෙන් ගෙන ආසමන් මල්, ඉරෙන් හඳින් අන්න සින්දු. අපේ හිච්ච පුතා මොනවද දන්න සින්දු? අපේ පියතුමා මට දුන්නා. පියතුමාලගේ කාලේ සින්දු තියෙන පීස් එකක්. මම ඒක තමයි අහන්නේ. පොඩි කාලේ ඉඳන්මයි මම මේකගේ රසාස්වාදය හදනවා. very good that is very important. ගෙදර පෙට්ටි ගොඩක් අස් කරනකොට මට හම්බුනේ පරණ සින්දු CD එක. මම ඕක දුන්නා මූට. දැන් කාමරේට වෙලා ඕක අහන එකමයි වැඩි. මම ඒකේ තිබුණු අර ලලලා සින්දුව ඉස්කෝලේ සමිතියේ කිව්වනේ. මට ඒ පාර ප්‍රින්සිපල් සර් කිව්වා හෙට එනකොට පියතුමාවත් එක්කන් එන්න කියලා. ලලලා අපට සිරියව සමස්ත ලංකාවේ වන්නත් දන්නේ. මේ ටීවී එක හෙල්ල තියෙන වෙලාවේ බාප්පට තහනේ කියපන්කො සින්දුව. ලලලා ලා 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 කුරුගතියකුත් තියෙනවා.